හලෝ ඉතින් අද ගෙනාවේ OBS ස්ටුඩියෝ ඩවුන්ලෝඩ් කරන විදිය ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ඉතින් මේ ඩවුන්ලෝඩ් කරන්න මුලින්ම ඔයගොල්ලෝගේ තියෙන වෙබ්සයිට් එක ඉතින් Google තමයි හැමෝගෙම තියෙන Google එකට ගිහිල්ලා අහන්න OBS ස්ටුඩියෝ ඩවුන්ලෝඩ්. ඊට පස්සේ මෙහෙ මුලින් මේ මෙතනට පස්සේ මේ ගොබන් ඉතින් ක්ලික් කරලා ඉවරලා මෙතන ඔයගොල්ලෝගේ තියෙන එක දෙන්න. මගේ නම් ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා තමයි ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කියලා හිටිනේ. නැත්තම් කෙනෙක් ඩවුන්ලෝඩ් කියලා හිටියේ ඒකේ Windows ද මොකද තියෙන්නේ කියලා ඉවරලා මෙන්න මෙතන. මෙතන මේක දෙන්න. තීලි වෙලා ඩවුන්ලෝඩ් කරගන්න. මගේ ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ ෆයිල් එක ඕපන් කරලා ඉවරලා ඩවුන්ලෝඩ්ස් එකට ගිහිල්ලා මෙන්න මෙහෙම වගේ වෙටේ. ඊට පස්සේ ඒක ඉතින් අනිත් ඒවා ඉන්ස්ටෝල් කරනවා වගේ ඩබල් ක්ලික් කරලා ඉවරලා මම මෙතන ඉන්ස්ටෝල් ගන්නමයි කරලා තියෙන නිසා මම ඒකෙන් තමයි ස්ක්‍රීන් රෙකෝඩ් කරන්නේ. මේ ඒක ඉන්ස්ටෝල් කරලා ඉවරලා ඊට පස්සේ ඇප් එකට මේවා කියන්නේ ගිහිල්ලා ඉවරලා මේකේ මේ වගේ තමයි පෙන්නන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම උස්ස ගන්න ඕන තරමට yes කරගන්න. ඉතින් දැන් මේක දාන්න. හරි. ලොකු වෙලා පොඩ්ඩක් ඉන්න එක පොඩි කරගන්න. පොඩි වෙන්නෙත් නෑ. ඊට පස්සේ මේ setting කියලා setting එකට යන්න. ඊට පස්සේ මේ audio එකට යන්න. ඊට පස්සේ මේ ඒ ටික හැමම තියලා ඉවරලා ඒක හරියට බලන්න. ඊට පස්සේ මේ දාන එක දීලා ඕගොල්ලන්ට කැමති නම් මම මෙතනට දාලා හැකි. ඒක ඉතින් ඕකේ දෙන්න. sense 3 නෙමෙයි මගේ sense 2 නේ. ඒක දීලා ඉවරලා මේ දාන එක ඒකම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේවා මුකුත් කරන්න යන්න බෑ. හැම තියන්න මේ edit එකට ගිහිල්ලා view එකේ ඒ ඔක්කොම තියන්න. මෙන්න මේ තැනින්ද voice setting එක මට මතක නෑ හරියට. මේදී මේ display capture ගිහිල්ලා ඕගොල්ලෝ කැමති නම් දෙත හැකි. මම එහෙම නම් තිබ්බා. මෙතන දෙත හැකි ගුවට ගේම් කැප්චර් එකක් කරනවා නම් එහෙම දෙත හැකි. මම මේකම තියලා ඕකේ දුන්නා. මම කැන්සල් ගත්තා මගේම. මෙතන audio output එකේ ඔයගොල්ලෝ කැමති නම් දෙත හැකි. මම ඒකම තිබ්බා. මේ මොකක් කරන්න බා. එහෙම තියන් තිබ්බ විදිහම කැමරා එකක් තියෙනවා. මේ කැමරා කැප්චර් කියලා තියෙනවා. ඒක දෙන්න. මගේ කැමරා නැති නිසා මම තියනවා. ඊපස්සේ මේවා මොනවත් කරන්න යන්න බා. එහෙම කියන්න. පොඩ්ඩක් ඊට පස්සේ මෙන්න මේ අවුට්පුට් එකට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලොන්ට මේකෙන් අඩු වැඩි කරගත හැකි kbps කියන එක. මේවා මොනවත් කරන්න යන්න බෑ. එහෙම කියන්නේ audio එකට ගිහිල්ලා අනිවාර්යෙන් කරන්න දෙයක් තියෙනවා. කොයි නෑ මේ මෙහෙම වගේ මේක ගන්නට දාන්න මම දාන්නේ 1120යි ගුණ කිරීම 700 output එක. ඊට පස්සේ resolution එක ඊට පස්සේ base resolution එකට දාලා තින්නේ 1640 1050. ඒ මොනක් කරන්න යනවා කියන්නේ මේ මොනවත් කරන්න එපා. මේවට ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්ටාර්ට් කරද්දි මොන අකුරද ඔබලා ස්ටාර්ට් කරගන්න ඕනේ. කැමති නම් කරගන්න. ඉතින් මම මොකද මේක දුන්නේ මෙතනින් ඇඩ්වාන්ස්ඩ් ඩෙමෝ මොනවත් කරන්න ඉන්න බෑ කියන්නේ. හරි ඉතින් අද වීඩියෝ ඔච්චරයි. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න. ඉතින් මේක හොඳයි යාළුවන්ට දැනගන්න. තව subscribe කරන්න තමද කරන්න බා. share කරන්න. එහෙම කරන්න. තව මේ ගේම් තුන GTA San Andreas යනවා. Crysis 2 තියෙනවා. Euro Truck Simulator තියෙනවා. Assassin's Creed 1 තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් කියන්න මොන ගේම් එකද ඕනේ කියලා. හරි ඉතින් මම අද වීඩියෝ නවත්තනවා. ස්තුතියි.